ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක් මේ දවස්වල මාධ්‍ය සංදර්ශන තියන්න පටන් අරගෙන තියෙනවා. අද ලංකාවේ බහුතරයක් බලන පුවත්පත්වල තියෙන්නේ මේකව ට්‍රාන්ස්ෆර් කරා කියලා. මේක ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ මූ කුඩුවල්ල නිසාලු. මූ කුඩුවල්ල නිසා කියලා තමයි කියන්නේ. යකාට බය නම් සෝහන ගෙවල් හදන්නේ නැහැ බොල. බිමල් ජයසේකර යකාට බය නම් සෝහන ගෙවල් හදන්නේ නැහැ. හරිද? මේ කතාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත කියන අන්නර පකඩයගෙන් තමයි මේ කතාව තියෙන්නේ. තමුන්නාසල දන්නවන්නේ හේමල් ප්‍රශාන්ත කියන්නේ කවුද කියලා. හේමල් ප්‍රශාන්ත තමයි පහුගිය දවස් වෙනකන් නාකොටික් එකේ ඩිරෙක්ටර් හැටියට හිටියේ. මූ ඊට කලින් හිටියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මොනවාද සංවිධානාත්මක අපරාධ සහ මිනිමෙරුම් කොට්ටාසේ අධ්‍යක්ෂ කරලා. ඒ කියන්නේ පොලිසියේ මරි මෝඩ නායකත්වය මේ වගේ එවුන්ට දෙනවා, පොසිෂන්ස් දෙනවා. ඒක නිසා තමයි හේමල් ප්‍රශාන්තයාට පහුගිය කාලේ වෙනකන් නාකොටික් එකේ ඩිරෙක්ටර් වෙලා ඉන්න පුළුවන් උනේ. හරි. හේමල් ප්‍රශාන්ත කියන්නේ මොකද්ද? හේමල් ප්‍රශාන්ත කියලා කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ සුරතල් බබා කුක්කුපටියා. හරිද? මෙන්න මූ තමයි නෙවිල් වන්නිආරච්චිත් එක්ක මේ ගේම් ඔක්කොම ගැහුවේ. නෙවිල් වන්නිආරච්චි දැන් ඇතුලේ ඉන්නේ. ඊළඟට ලිස්ට් එකට ඇතුළට යන්න ඉන්නේ හේමල් ප්‍රශාන්ත කියන්නේ මෙන්න මේ පෞකාරයා. හරිද? මූ පෞකාරයා කියලා කියන්නේ පොලිසිය මහවුන් අන්දලා වැඩේ ගේම දෙන සුනකෙක්. හරිද? ඒකනේ පොලිසිය මහවුන්ට කොන්ද බර නැහැ. පොලිසිය මහවුන්ට කොන්ද බර නැහැ. පොලිස් කමිෂන් සභාවටත් කොන්ද බර නැහැ. හරිද? ඒ කියන්නේ දේශපාලන උවමනා විපාකම් වලට ටක් ගාලි වල පොලිසිය මහවු නිරතල දෙනවා. එතකොට පොසිෂන්ස් වලට ප්ලේස් කරනවා මේ වගේ කාලකන්ණි. හේමල් ප්‍රශාන්ත මුවර චාර්ජ් ෂීට් 9ක් තිබුණු එකානේ. චාර්ජ් ෂීට් 9 හිටපු පොලිස්පතියෙක් වන අර සීඩී වික්‍රමද කියන පකඩයට කියලිවරලා ඒ චාර්ජ් ෂීට් 9 ගලෝගෙන මූ ප්‍රොමෝෂන් නැන්දා. ඒ විතරක් නෙමෙයි ගාල්ල දෙවට හන්දියෙන් ඇතුලේ නුගදුව කනලයිට් එක බහු කරනකොට ලීබඩු සාප්පුව ගාවෙන් බමට හැරලා යන පාරේ මූ ගහලා තියෙනවා තට්ටු 4ක මහා සුවිශාල මන්දිරයක්. පොලිසියේ පඩියෙන්ද බල මේක කරේ. ඊට අමතරව නාකොටික් එකේ ඩිරෙක්ටර් ඉන්නකොට මේක කියනවා මූ තමයිලු වැඩියම කුඩු ඇල්ලුවේ. ලංකාවේ වැඩියම කුඩු ඇල්ලුවේ මෙයා නම් මෙයා තමයි නියම බඩු. මෙයා තමයි නියම බඩු. මෙයා ගාව ඔක්කොම ඇති. මොකද දන්නවද? මූ හෙන තක්කඩියෙක්. හෙන පාදඩෙක්. අම්බලන්ගොඩ පොලිසියේ ඉන්නකොට මුගේ දරුව බලාගන්න පාදඩෙක් කියලා කිව්වේ අන්න ඒකයි. මුගේ දරුව බලාගන්න පොලිසියේ ආධුනික කාන්තා පොලිස් කොස්තාපල් වරියක් දාලා හිටියා. ඔය ගෑණිව බදාගත්තා අම්බලන්ගොඩ HOA ක්වාර්ට්ස් එකේ මෙයාගේ ක්වාර්ට්ස් එකේ. හරි. ඒක එතනින් ඉවරයි. උඹට හරි සද්දනතු ඉන්නදින් මේක නොකිය. එතකොට අර වැදිබෑ නිව්ටන් ද සිල්වා කියන පාතාල අපරාධකරු අර විඩි තියාගෙන මරුනේ කෙරේදී. හරිද? මේ පාතාල අපරාධකරු දවස් 19ක් පොලිස් ස්ටේෂන් එකේ රහසිගතව රඳවගෙන ප්‍රශ්න කරපු කාලේ මූ වැදිබෑ නිව්ටන් ද සිල්වාගේ account එකෙන් සල්ලි ටික ඔක්කොම ඇද්දා. වගකීමෙන් වගකීමෙන් කියන්නේ ඔක්කොම සල්ලි ටික ඇද්දා. සැරින් සැරේ බැංකුවට අරන් යනවා සල්ලි විත්ඩ්‍රෝ කරගන්නවා. හරිද? එහෙම කරේ මොකද? වැදිබෑ නිව්ටන් ද සිල්වා තියාගෙන හිටියේ ආයුධ පෙන්නන්න එක්කන් යන්න කොන්ට්‍රැක්ට් එක මෙයාට දුන්නේ අම්බලන්ගොඩ මහා ව්‍යාපාරිකයෙක්. එයාගේ නම ධම්මික. මෙන්න මේ ධම්මික කියන ව්‍යාපාරිකයාගේ උවමනාවට තමයි යසරත්න මුදලාලි අම්බලන්ගොඩ මරා දැම්මේ. ඒ කේස් එක මූණට තියලා කොන්ට්‍රැක්ට් එක දුන්න එකාගේ මූණට තියලිවලා හේමල් ප්‍රශාන්ත ඇහුවා.
එතකොට වැඩිපෑඩුවටද සිල්ල කිව්වා කොන්ට්‍රැක්ට් එක දුන්න තමයි කිව්වා. ගැලෙව්වා 1 මිලියන් ලක්ෂ 10ක් ගැලෙව්වා මේ තක්කඩියා කාගෙන්ද? ධම්මිකගෙන්. අම්බලන්ගොඩ ව්‍යාපාරිකයාගෙන්. එතකොට මේක ආශ්‍රය කරේ රාජපක්ෂ ජුන්ටාවේ පහරව තමයි ආශ්‍රය කරේ. දන්නවනේ නෙවිල් වන්‍යාරච්චිට තිබුණු ධන සම්භාරය රයිට් එයාට තිබුණු ඉන්ඩස්ට්‍රීස් ඔය ඔක්කොම ෆියුල් ස්ටේෂන්ස් ඉඳලා එව්ව මේ මහජනතාව දැකපු දේවල්. මූ පොලිස්කාරයෙක් නිසා මුගේ ධන සම්භාරය මූ පෙන්වන්නේ නැහැ. හරිද? ධන සම්භාරය පෙන්වන්නේ වගකීමෙන් කියන්නේ විමල් ජයසේකර වහම හොයන්න මුගේ account හොයන්න මූ ඇරස් කරන්න හරිද? පොලිසියේ දවස් 10ක් අන්න වීසියල් සැකකාරයෙ තියාගෙන ඉඳලා ඌ වෙලි තියාගෙන පොලිසිය රාලහාමිට ගහලා වෙපන් එක ටීපනස උදුරගෙන පැනලා ගියන් පස්සේ ඒ අපරාධය වෙනුවෙන් මූට ජාසී 9ක් දීලා තියෙනකොට මේ කාලකන්ණියට පොලිසිය ප්‍රොමෝෂන් දෙන පාදරයෝ ඉන්නේ ශ්‍රී ලංකා පොලිසියේ. හරිද? මේවට ජාතික පොලිස් කොමිෂන් සභාවක් කියන්න ඕන. අර සීඩී වික්‍රමරත්න කියන කාලකන්ණි පකඩ මල මූසල පොලිස්පතියා අන්න ඌවක් කියන්න ඕන. ඌ තමයි රාජපක්ෂලා කියන ඕන් දෙයක් කල්ලිවලා මතකනේ පොලිස් ස්ටේෂන්ස් වල OIC-ලාගේ අපොයින්ට්මන්ට්ස් එහෙම දුන්නේ. ඒ ඔක්කොම කරේ එහෙම තමයි. වහාම හේමල් ප්‍රශාන්තව අත්අඩංගුවට අරගන්න. අරගෙන ඉවරලා පරීක්ෂණ පවත්වන්න. හේමල් ප්‍රශාන්ත ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයට දාලා විතරක් මදි. එහෙම වුණෙන් පස්සේ තමයි මූ කියන්නේ මම තමයි වැඩියෙන්ම ලංකාවේ කුඩුවෙල්ලුවේ ටොන් ගානක් අන්නේ පාලයන් පකඩේ යන්න. ඒක තමයි තෝ එතෙන්ට දාලා තියෙන්නේ. ඒ වැඩ කරන්න තමයි. තොට ඒව කරනකොට කමිෂන් ඔය අල්ලපු ටික එහෙමනම් අල්ලන්නේ නැතුව සිස් ගාලා ලිස්සලා යවපු ඒව කොහොමද ඇද්ද? නෙවිල් වන්‍යාරච්චිලාගේ රාජපක්ෂ ජුන්ටාවේ ඌමනාවට යවපු ඒව කොච්චර ඇද්ද? ඒවෙන් බලපු ආදායම අන්න ඒව හොයන්නට අවශ්‍යයි. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල් Ranga Disanayake Meditumani, very immediately you have to get Hemal Prashant into police custody and proceed with inquiries. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔන්න ඔය ඇත්ත කියන්න හේමල් ප්‍රශාන්තලට රාජපක්ෂ නිකායේ එක පකඩේ උඩ වයගෙන විමල් ජයසේකර. ඒ නිසා තමයි මං කිව්වේ සෝහනේ කෙවල් හදන්නේ පොළ යකුන්ට බය නම් කියලා. හරිද? වහාම හේමල් ප්‍රශාන්තව අතරමුණ අරගන්න. ඒක කරපු නැති නිසා තමයි මූ කියන්නේ පොලිස්පතිට විරුද්ධව, පොලිස් කමිෂන් එකට විරුද්ධව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ඇමතිට විරුද්ධව මූ කියන්නේ. මූ වැඩියෙන් කුඩු ඇල්වරිසාලු මූ ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. අන්න ඒකට උත්තරයක් දෙන්න. ඔන්න ඕක කියන් තමයි විමල් ජයසේකරාවේ. රයිට්. අපි හැමෝම ඊළඟ සත්‍ය එක්ක එන උණුසුම් පුවත් ඇත්තම ඇත්ත තුරුතුරු channel එක subscribe කරන්න, share කරන්න, මුළු ලෝකෙටම දැනගන්න. මම දේශමාන්‍ය විමල් ජයසේකර. ඉසුදී